වෙල්කම් ටු ද කුමා බොන්සයි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මම අවුරුදු දෙකකට සමහර දෙකමාරක් මේ තුනකට පස්සේ මම බොන්සයි පැලයක් කොහොමද හදන්නේ, ඒ වගේම බොන්සයි පැලයකින් කොහොමද මුල් ටික මේ වගේ ප්ලේට් එකකට බස්සගන්නේ, ඒ වගේ සිද්ධියක් මම මගේ යාළුවන්ට කියලා දෙන්න යන්නේ සබා ධර්මයට සහ මේ පරිසරයට ආදරය කරන සියලු දෙනාටම. මෙන්න මේ වගේ විදිහට මේකත් පැල දෙකක් එකට කරලා තියෙන්නේ. ඒ වගේම මේ යට තියෙන මුලත් ඇදලා අරගෙන මෙතනින් මේ අත්තට දාලා මේ අත්තෙන් මේ අත්තට කරකලා දාලා ගත්ත එකක්. ඒ වගේම තමයි ඇත්තටම බලාගන්න මෙන්න මේ වාගේ ප්ලේට් එක මේ පැලේ තියෙන්නේ. මේ ගෝල්ඩ් පීකස් සහ ග්‍රීන් පීකස් පැල දෙකක් මේකට තියෙන්නේ. දැන් මම පෙන්නනවා ඔයාලට මෙන්න මේ වාගේ මුලක් මේකෙම තියෙන මේ මුලක් අරගෙන වැඩි මුල් අයින් කරලා දාලා නමුත් මේ වගේම තියෙන මුලක් අරගෙන මේ තියෙන්නේ මේ දාලා තින්නත් එහෙමයි. ඔම් බලාගන්න මේ පරිසරය ආදරය කරන බොන්සයි වලට ආදරය කරන මගේ යාළුවෝ මෙන්න මේ මුල අරගෙන මේකේ තියෙන මේ මුල අරගෙන මේ අත්තට තියලා මේ අත්තෙන් කරවමක් මෙහෙම කරකලා මේක මෙතෙන්ද තියලා හරි මෙන්න මෙතෙන් මේ පස් ටික තියලා සාමාන්‍ය මාසයක් දෙකක් යනකොට මේකෙන් අල්ලලා මේ මෙන්න මේ දාපු සිස්ටම් එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය සිස්ටම් එක. ඊට පස්සේ ඒකට යා වුණාට පස්සේ මෙන්න මේ ක්‍රමේ තමයි තියෙන්නේ. මේ තියෙන මේ ක්‍රමේ. අර දාපු මුල වගේ මේ දාපු මුල ඒවයි ක්‍රමයක් තියෙන්නේ. ඇත්තටම ඔයාලට බොන්සයි වලට සහ පරිසරයට සබා ධර්මයට ආදරය කරනවා නම් කුමා බොන්සයි channel එක බලලා කොහොමද පැලයක් ගහක් නැත්තම් මේ බොන්සයි පැලයක් කොහොමද හදාගන්නේ කියලා මට කතා කරන්න. ඒ වගේම මගේ channel එක තියෙනවා. ඒකට ඇවිල්ලා subscribe කරන්න. ඒ වගේම මේ ගස් ගොඩාක් තියෙනවා. මෙන්න මේකෙත් තියෙනවා පැල දෙකක් එකට කරලා. ඒ කියන්නේ මේවා එකම ෆැමිලි එකේ එකම වර්ගයේ ගස් ඉඳලා මේකට දාලා තියෙන්නේ. ඒ වගේම මට කතා කරලා ඔයාලට නොදන්න දෙයක් තියෙනවා නම් අහගන්න. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද බොන්සයි පැලයක් හදාගන්නේ. අදයි කාලයක් සහ ඉවසීමත් එක්ක කරන වැඩක් මේ බොන්සයි කියන්නේ. එකපාරටම ලොකු ගහක් ෆෘට් බෝල් කරනවා වගේ ලොකු ගහක් නෙල්ල හදලා මේවා කරන එකක් නෙවෙයි. මම මේ හදාගෙන යන ගස් ඕන නම් මේ වගේම එකක් මම පෙන්නන හදාගෙන යන එකක් පොඩි එකක්. මේ තියෙන මේ වගේ එකක්. මේ තියෙන මේ වගේ පොඩි පැලයක්. මේකෙත් තියෙනවා මේක ඇවිල්ලා කිරිනුග එකක් සහ මේක බෙන්ජමින් එකක්. මේ දෙකට එක්කත් එකක්. දැන් මේක ඕනනම් අවුරුද්දක් ඇති. නමුත් මේක අවුරුදු 8ක් විතර පරණ එකක්. ඒ වගේ ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කුමා බොන්සයි channel එකට ඇවිල්ලා කතා කරන්න. මම ඔයාලට ඕන දෙයක් දන්න තියාට කියලා දෙනවා. ඒ වගේම තමයි මේ පරිසරයේ සබා ධර්මයට ආදරය කරන සියලු දෙනාටම මගේ YouTube එකට ඇවිල්ලා බලන්න මොකද්ද මේ බොන්සයි කියන්නේ මොකද්ද. එහෙමනම් මේ පරිසරයට ආදරය කරන සියලුම දෙනාට මොකද්ද ගෙදරින් ඉඳන් ලොකු විශාල ගහක තියෙන අවශ්‍ය ඒ විශාල ගහක තියෙන අවශ්‍ය ගහේ තියෙන ලොකු සෙවන සහ අපිට අවශ්‍ය ඒ ගහේ තියෙන ලස්සන පරිසරයේ සබා ධර්මයෙන් අපිට වෙන්නේ මොකද්ද? අපේ ගෙදරින් ඉඳන් අපේ ආලින්දේ බවිලා අපේ ගේ ඇතුළට ඇවිල්ලා කරගන්න සියලු දේවල් අපිට කරගන්න පුළුවන් මේ අපේ බොන්සයි මේ ගහක් ගෙදර හදපුවාම මොකද්ද කියලා බලලා ඒ වගේ අවශ්‍ය දෙයක් ඉන්නවා මම කතා කරලා මාව සම්මත කරගන්න. ගොඩාක් මේ මගේ මේ channel එක බලපු සහ මගේ මේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම ස්තුතියි. මට කතා කරන්න ඔයාලට අවශ්‍ය දෙයක් තිබ්බොත් ස්තුතියි.